ඔයාලගත් iPhone එකක් තියෙනවා නම් මෙන්න මේ settings ටික දැම්ම ගිහිල්ලා change කරගන්න. මේක iPhone tips and tricks ගැන කතා කරන වීඩියෝ series එකේ 15 වෙනි දවස. පළවෙනි එක තමයි අපි මෙතනින් පහළට ඇද්දාම screen එකත් එක්ක පහළට එන එක ඔයාලට වදයක් වගේ නම් ඒක off කරගන්න ඕනේ නම් settings වලට ගිහින් accessibility වලට යන්න. ඊළඟට touch එකට යන්න. දැන් මෙන්න මේ reachability කියන එක off කරන්න. දැන් ඔයාලට පේනවා ඇති ඒ feature එක off වුණා. දෙවෙනි එක තමයි අපි මොකක් හරි long press කරාම ඒ එන menu එකේ ඉන්න ගොඩක් වෙලා press කරගෙන ඉන්න ඕනේ නම් මෙන්න මේ reachability කියන එකට පහලින් තියෙන haptic touch කියන එකට යන්න. එතනින් fast කියන එක select කරන්න. දැන් ඔයාලට පේනවා ඇති කලින්ට වැඩි speed එකකින් මේක open වෙනවා. තුන්වෙනි එක කරන්න නම් ඔයාලා අලුත්ම iOS 26 update එක install කරලා තියෙන්න ඕන. 26 update එකෙන් පස්සේ ඔයාලට තවත් minor update එකක් ඇවිල්ලා ඇති 26.1 කියලා. ඒකත් install කරගන්න. 26 එකේ liquid glass effect එක සමහර වෙලාවට notification වගේ දේවල් කියවද්දි එච්චර readable නෑ. ඒක නිසා 26.1 update එකේ මේකට අපිට අලුත් feature එකක් එනවා. settings වලට ගිහින් display and brightness කියන එකට යන්න. දැන් මෙතන අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා liquid glass කියලා එක. ඒකෙන් tinted කියන එක choose කරන්න. දැන් ඔයාලට පේනවා ඇති කලින්ට වැඩිය glass effect එක readable කියලා. මේ වගේ තවත් interesting video එකකින් ඉක්මනින්ම හම්බෙමු.